1993 වසරේදී මවක් එඩින්බොරෝ නුවර මීයන්ගෙන් පිරුණු කුඩා නිවසක වාඩි වී කල්පනා කරමින් සිටියේ දියණියට කන්න රැගෙන දෙන්නේ කෙසේද කියාය. ඇය ජීවත් වූයේ සතියකට පවුම් 70ක රජයේ සහනාධාර මුදලකිනි. නමුත් දශකයකට පසු එම කාන්තාවම ලේඛකයෙකු ලෙස බිලියනපතියෙකු වූ ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්විය. ජොඇන් රෝලින්ගේ මෙම සුවිශේෂී ගමන ආරම්භ වූයේ හුදෙකලා භවින් පිරුණු ඇයගේ ළමා කාලයෙනි. ඇය සැමවිටම තම පියාගේ කැමැත්ත සහ අනුමැතිය දිනා ගැනීමට උත්සාහ කළාය. ඔහු ගුවන් යානා ඉංජිනේරුවෙකු වූ අතර ඔහු බලාපොරොත්තු වූයේ දුවක නොව පුතෙකු බව ඔහු පැහැදිලිව පවසා තිබුණි. මෙයින් මිදීම සඳහා ඇය මිතුරන්ගෙන් සහ අවට ලෝකය තුලින් සැනසීම සෙව්වාය. ඇය තම සමීපතම මිතුරා සමග ඔහුගේ නිල් සහ සුදු පැහැති ෆෝඩ් ඇංග්ලියා රථයෙන් සවාරි යමින් නිදහසත් වින්දාය. එමෙන්ම ඩීන් වනාන්තරයේ ගවේෂණය කරමින් ඇය ස්වාභාව ධර්මයේ පහස ලැබුවාය. තමන්ගේම නිවස තුල අමුත්තෙකුසී දැනීම, මිතුරා සමග යෙදුණු සංචාර සහ විශාල වනාන්තරවල ඇවිදීම වැනි මෙව මූල්කාලීන අත්දැකීම් පසුව ලොවක් වසඟ කළ හැරි පොටර් නවකතා මාලාව ලිවීමට පදනම දැමීය. මෙම කතාව පිළිබඳ මුල්ම අදහස ඇයට ඇති වූයේ 1990 වසරේදී මැන්චෙස්ටර් සිට ලන්ඩන් බලා යන අතරතුර දුම්රිය ප්‍රමාදවීම නිසා පැය 4ක් එක තැන නතර වී සිටියදීය. එහිදී කෙට්ටු තද පැහැති හිසකෙස් ඇති මායාකාර පිරිමි ළමයෙකුගේ සම්පූර්ණ රුව ඇයගේ සිතට නැගුණි. ඇයගේ දෙමාපියන් මුලින්ම මුණගැසුණු කිංස් ක්‍රොස් දුම්රිය ස්ථානය ඇයට ඉතාමත් ආදරණීය ස්ථානයක් වූ බැවින් තම වීරයාව සාමාන්‍ය ලෝකයේ සිට මායා ලෝකය වෙත ගෙන යන දොරටුව ලෙස ඇය එම ස්ථානය තෝරාගත්තාය. ලන්ඩනයට පැමිණි පසු ඇය මාස 6ක් තිස්සේ මුළු කතාවේම සැකිල්ල සකස් කළාය. පොත් 7කින් සමන්විත මෙම කතාවේ චරිත දුසින් ගණනකගේ පරම්පරාවන්, මායා ශක්තියින් සහ ඔවුන්ගේ සම්බන්ධතාවන් ඇය සැලසුම් කළාය. නමුත් ඇයගේ ජීවිතයට පැමිණි හදිසි ඛේදවාචකයන් මාලාවක් නිසා මෙම පොත කිසිදාක එළිදකීවිද යන්න සැකසහති විය. දුම්රිය ගමනින් මාස කිහිපයකට පසු රෝලින්ගේ මවවන ඈන් වයස අවුරුදු 45දී මල්ටිපල් ස්ක්ලෙරෝසිස් රෝගයෙන් මිය ගියාය. මෙම මරණය ඇය ලියමින් සිටි කතාවටද බලපෑවීය. අලුත් ආරම්භයක් බලාපොරොත්තුවෙන් රෝලින් පුර්තුගාලයට ගොස් ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළාය. එහිදී ඇය රූපවාහිනී මාධ්‍යවේදියෙකු සමග විවාහ වූ නමුත් එම විවාහය අවසන් වූයේ ඇයට මුහුණදීමට සිදුවුණ දරුණ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයන් හේතුවෙනි. ඇයට පහරදී නිවසින් එළවා දැමූ පසු ඇය 1993දී නැවත එංගලන්තයට පැමිණියාය. ඇය එඩින්බරෝ නුවරට පැමිණී තම කුඩා දියණිය ජෙසිකා සමග වන අතර එවිට ඇයට රැකියාවක් හෝ කිසිදු මුදලක් නොතිබුණි. වසර 3ක් ඇතුළත මවගේ මරණය සහ විවාහයේ ප්‍රචණ්ඩත්වය නිසා ඇය ජීවිතයේ අන්තයටම වැටී සිටි අතර ඇයට ඉතිරිව තිබුණේ ඇගේ දියණිය සහ ලියා අවසන් නොකළ කතාව පමණි. ස්කොට්ලන්තයේ සීතල මීයන් පිරුණ කුඩා නිවසක ඇය රජයේ සහනාධාර මත ජීවත් වූවාය. නිවසේ උණුසුම ලබා ගැනීමට මුදල් නොතිබූ බැවින් ඇය තම දියණිය ස්ට්‍රෝලරේකී තබාගෙන එඩින්බරෝ වීදිවල ඇවිද ගියාය. දියණිය නිදාගත් පසු ඇය අසල වූ කැෆී එකකට ගොස් උණුසුම ලබා ගැනීම සඳහා එක කෝපි කෝප්පයක් පමණක් ඇනවුම් කර තම කතාව නොනවත්වා ලිවීමට පුරුදු වූවාය. දුම්රිය ගමනේදී ඇති වූ අදහස පොතක් ලෙස අවසන් කිරීමට ඇයට වසර 5ක් ගත විය. ඉන් පසුවද ඇයට ප්‍රකාශන ආයතන 12කින්ම ප්‍රතික්ෂේප කිරීම්වලට මුහුණදීමට සිදුවිය. අවසානයේ ලන්ඩනයේ බ්ලූම්ස්බරි නම් කුඩා ප්‍රකාශන ආයතනයක් පිටපත් 500ක් පමණක් මුද්‍රණය කිරීමට එකඟ විය. එම එකම එක ඕ යන පිළිතුර ඇය වසර ගණනාවක් තිස්සේ කළ මහන්සියේ ප්‍රතිඵලය විය. දිලිඳුකම, මානසික රෝග සහ වෘත්තීයමය ප්‍රතික්ෂේප කිරීම් හමුවී වුවද ඇයගේ අධිෂ්ඨානය ජයගත්තේය. පොත වෙළඳපොළට පැමිණි පසු එයට දැඩි ඉල්ලුමක් තිබූ අතර ඒ ඇගේ ජීවිතය උඩු යටිකුරු කළේය. ඇමරිකානු ප්‍රකාශන අයිතිය සඳහා වූ ලංසු තැබීමින් පසු ස්කොලැස්ටික් ආයතනය $1,50,000කට වැඩි මුදලක් ඇයට ගෙවූ අතර
ඒ එවකට අප්‍රසිද්ධ ළමා ලේඛිකාවකට ලැබිණු අති විශාල මුදලක් විය. එතැන් සිට හැරි පොටර් පොත්මාලාව මෙන්ම චිත්‍රපටද ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය විය. 2007 වසරේදී අවසන් පොත නිකුත් වූ විට එය ලෝක වාර්තාවක් තබමින් පළමු පැය 24 තුල පමණක් පිටපත් මිලියන 11ක් අලෙවි විය. හැරි පොටර් කතාමාලාව මුළු ලෝකයේම දැවන්ත පෙරලියක් ඇති කළේය. මායා ඇඳුම් ඇඳගත් තරුණ තරුණියෝ දහස් ගණනින් පොත්හල් ඉදිරිපිට පෝලිම් ගැසුනි. පෞද්ගලික වේදනාවන් සහ හුදකලාව මත ගොඩනැගුණු මෙම කතාව මිලියන සංඛ්‍යාත ජනතාවකගේ හදවත් දිනාගත් අතර එය නූතන ඉතිහාසයේ වැඩිම ලාභයක් ලබන එන්ටර්ටේන්මන්ට් ෆ්‍රැන්චයිස් එකක් බවට පත්විය. ෆෝබ්ස් සංගරාව ඇය ලොව ප්‍රථම බිලියනපති ලේඛිකාව ලෙස නම් කළත් ඇය පසුව ස්වේච්ඡාවෙන්ම එම ලයිස්තුවෙන් ඉවත් වූවාය. ඇය තම ධනයෙන් විශාල කොටසක් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කළ බැවිනි. රෝලින්ගේ ගමන අපට කියා දෙන්නේ ජීවිතයේ අඩියටම වැටීම යනු විශාල ජයග්‍රහණයක ආරම්භය විය හැකි බවයි. ඇය තම පෞද්ගලික වේදනාවන් ලෝකයක් වැළඳගත් කතාවක් බවට පත්කර එම සාර්ථකත්වය තුළින් තම අතීතයේ තුවාල සුවපත් කරගත්තාය.